ආයිබෝවන් ක්ලච් ප්ලේට් එකක් දාන්න යන්නේ පෙන්නන්නද වැඩක් මේකේ මේ මොනවද වෙලා තියෙන්නේ දන්නවද ක්ලච් ප්ලේට් එක ස්ලිප් කරලා තියෙන්නේ ගිහිල්ලා කියන්නේ කර මේවා වෙලා කර වෙලා හැමදාම ඉතින් බාස් අය කියන්නේ ඔයිල් මාරු කරගන්න කියලා ටැක්සි දුවන කට්ටියම මේ හයර් දුවන කට්ටිය මේ වගේ වෙනකන් තියාගන්න එපා මේ ගොඩක් පරක් වෙලා මේක ඔයිල් එක මේ සාමාන්‍යයෙන් 3500කින්වත් මාරු කරගන්න එන්ජින් ඔයිල් එක ඒ වෙලා තියෙන ප්‍රශ්නේ තමයි ඔයාලා ඔයිල් දානකොට මෙන්න මේ එච් එක තියෙන්නේ. පේනවද? මේ ලෙවල් එක තියෙන්නේ මෙතන උඩ. මේ ලෙවල් එකට තියාගන්න උඩ ලෙවල් එකට. ඔයිල් අඩු වෙනවා නම් සාමාන්‍යයෙන් ඉතින් තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක දාන්න වෙර නම් අඩුම මේ එල් එක තියෙන්නේ. එල් එකෙන් උඩවත් පවත්ත ගන්න මේ හරියවත්. නැත්තම් ඉතින් ටච් ප්ලේට් එකට මේ වගේ වෙනවා මේ. පේනවද? කළු වෙලා ස්ලිප් කරලා තියෙනවා. මේක අපේ එන්ජින් එක මේකේ හදද්දි දාලා දැන් අවුරුදු 2-3ක් වෙනවා මට මතක නෑ. දැන් මේක වෙලා තියෙන්නේ මේ කර වෙලා තියෙන්නේ. මේ ස්පින් එහෙම වේලිලා මේ ඔයිල් මේකට මදි හොඳටම. ලයින් එක ඔයිල් වැඩ කරාට මේකට මදි තියෙන ඔයිල් ටික මදි වෙලා. ඒ නිසා බල්ලා දාගන්න. ආයෙ ෆුල් සර්විස් එකක් කරද්දි මෙන්න මේ ස්ටේන් ෆිල්ටර් එක සුද්ධ කරන්න මේක පොඩ්ඩක් බ්ලොක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම එන්ජින් එක කලුත් වැඩියා කරාම සුද්ධ කරගන්න මේක කිලෝමීටර් 500න් වගේ නම් ඔයිල් එකක් මාරු කරනවා නම් පළවෙනි එක අනිවාර්යෙන් දෙකක් විතර කරගන්න මේකත් පොඩ්ඩක් මේ සැලක් ගම් මෙහෙම දැම්මාම රොඩු තිබ්බොත් ඒ ඔක්කොම මේකට තමයි එන්නේ. ඉස්සෙල්ලාම එන්ජින් එකෙන් ඔයිල් ටික මේ ෆිල්ටර් එකෙන් පෙරලා තමයි උඩ ෆිල්ටර් එකට පම්ප් එක කරා දෙන්නේ. ඉතින් මේක බ්ලොක් කරගත්තොත් මේ ඔයිල් දෙන එක පොඩ්ඩක් අඩු වෙන්න බලනවා. ස්ටේන් ෆිල්ටර් එක සුද්ධ කරගන්න මේක ක්ලච් හවුසින් එකට එන්නේ. මෙන්න මේ දෙකේ කප් එක තියෙන මේකට එන්නේ. මේක ගලවලා එලියෙන් සුද්ධ කරගන්න පුළුවන් මේක ඔයිල් මාරු කරගන්නකොට. ඒක ක්ලච් ප්ලේට් දාද්දි ක්ලච් මේ වගේ කම්ප්ලීට් එකක් දාන්න නැත්නම් මෙන්න මේ ස්පින් සෙට් එක බහලා නම් දාගන්න. කඳුවල දුවද්දි නම් ඉතින් පොඩ්ඩක් විශේෂයි. තැන්නේ දුවන වීල් වලට නම් අවුලන්නේ නැහැ. කොළඹ පැත්තේ දුවන ඒවට නම්. එතකොට ඕන්න ඔකයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ තියෙන්නේ. පේනවා. ප්ලේට් එක මේ පැත්තෙන් බැලුවා මේ ප්ලේට් එක ගෙවෙන්න හේතුව තමයි අරක. නැත්තම් සාමාන්‍යයෙන් අපි නම් මෙහි දාලා අවුරුදු 5ක් 7ක් දුවනවා ක්ලච් ගෙඩියක් දැම්මොත් එහෙම. මේ හරි එහෙනම් බාස් අයගේ channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න. ජය වේවා.